අප බොහොම කාලෙකින් මිනිස්සු වෙලා උත්පත්තිය ලබන්නේ. බොහොම කාලෙකින්. ආනන්ද හාමුදුරුවෝ තථාගතයන් වහන්සේගෙන් අහනවා බුදුහාමුදුරුවනේ මේ මිනිස්සු වෙලා උපදින එක ගැන තේරෙන විදිහට බණ ටිකක් කියන්න. ඊට පස්සේ තථාගතයන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට දේශනා කරන්නේ ආනන්ද මේ මහ පොළොවට උන්වහන්සේ නියපොත්ත ගහලා වැලි ටිකක් අරගෙන ආනන්ද හාමුදුරුවන්ට පෙන්නනවානේ. වැඩිපුරම ආනන්ද වැලි කොහෙද තියෙන්නේ? මහ පොළොවේද මගේ ඇඟිල්ලද? බුදුහාමුදුරුවනේ මහ පොළොවේ වැලි වැඩි. එහෙනම් ආනන්ද මහ පොළොවට ඇඟිල්ල ගහලා වැලි ටිකක් ගත්තාම රැඳෙන්නේ කොච්චරක්ද? ඒ වගේ බොහොම සල්පයක් තමයි මිනිස්සු වෙලා උපදින්නේ. තථාගතයන් වහන්සේ නැවත දේශනා කරනවා ආනන්ද මේ මිනිස්සු වෙලා උපදින එක නෙමෙයි තියෙන අරුමය. අරුමය තමයි සත්පුරුෂ පින්නතුනේ මෙන්න මේ විදිහට අපි ඉපදිලා ඉන්න එක. ඔයත්තන්ට බණ ටික අහන්න පුළුවන්. කෑම ටික කන්න පුළුවන්. ඇවිදින්න පුළුවන්. යන්න එන්න පුළුවන්. මේ ධර්ම ශ්‍රවණය කරන්නට තරම් සුදුසු පරිසරයක්. එතකොට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මිනිස්සු වෙලා උපදින එක නෙමෙයි අරුමය. දැන් අපේ පින්නතුන් දන්නවා ඔබතුමත් දන්නවා ඇති මෙතන රාජගිරිය හන්දියේ තියෙන වික්ටෝරියා අබ්බගාත නිවාසය. සහ ලංකාව හැම තැනම තියෙන. ඒ පින්නතුනුත් අපිත් ඉපදුන එකම විදිහට එකම ක්‍රමයට. නමුත් සමහර අවුරුදු 30 35 පැනපු උදවිය ඉන්නවා. උත්පත්තියේ ඉඳන් මැදක් උඩ. ඒ අවුරුදු 35ටම මහ පොළොවේ පය ගහලා නැහැ. එහෙමනේ. ඒ අවුරුදු 35ටම බත් කටක් අතින් අනලා කාලා නැහැ. ඒ අවුරුදු 35ටම පන්සලක් හාමුදුරු කෙනෙක් කළුද සුදුද කියලාවත් දැකලා නැහැ. දැන් අපේ පින්නතුන් තීරණය කරන්න ඕනේ. ඒ ඇත්ත දිහා බලලා අපි දිහා බලලා අපිට මොකක්ද තියෙන අඩුපාඩු? අපිට මොකක්ද තියෙන අඩුපාඩු? සහ අපි මේ කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවයෙන් ගත්ත වැඩේ මොකක්ද? මොකද පින්නතුනි මෙහෙම දේශනා කරන්නේ අපි ඊළඟට මිනිස්සු වෙලා උපදීද නැද්ද කියන එක හරිය අවිනිශ්චිතයි. මේවා බුදුවරු දේශනා කරන්නේ. උන්වහන්සේලා මෙහෙම දේශනා කරන්නේ මේ මනුෂ්‍ය ආත්ම භාවයේ තියෙන අතිශය දුර්ලභකම නිසාමයි. අතිශය දුර්ලභකම නිසාමයි.